මතකද මේට අවුරුදු 21කට කලින් සුනාමිය ආවා. කොන්ක්‍රීට් ගොඩනැගිලි බිල්ඩින් ගලවගෙන ගියා. තින්ත පතුරක් ගැලවුණු එක බුදු පිළිමයක් තිබ්බද? නැහැ. ස්වභාවික ව්‍යසන කොච්චරවත් සිද්ධ වුණා. හෙල්ලිච්ච බුදු පිළිමයක්වත් තිබ්බේ නැහැ. ඒ තමයි ස්වභාව ධර්මයේ තථාගතයන් වහන්සේට ගරු කරන විදිය. අපි කොච්චර කරන්ට ඕනද? තථාගතයන් වහන්සේම දේශනා කරනවනේ කර්මය දැඩි වූ කලමා කුමක් කරන්නද කියලා. කර්මය හරි බලවත්. අපි හිතලා අපි කියපුවා අපි කරපුවා තමයි සැප පිණිසත් දුක පිණිසත් හේතු වෙන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං.